කොහොමද කට්ටිය ටික කාලයකට පස්සේ පොඩි වීඩියෝ එකක් දානවා. ඇත්තටම කරනවා මම දැන් අවුරුදු 5කට කලිනුත් මේ අපේ නුවර සපත්තු ගෙදර වීඩියෝ එකක් දාලා තියෙනවා. අවුරුදු 5කට කලින් වීඩියෝ එකක් දැම්මෙත් ඊටත් අවුරුදු 5කට විතර කලින් ඉඳලා අපි මේ කඩෙන් සපත්තු ගන්නවා. සපත්තු ගෙදර කියන්නේ නුවර මෙතන තමයි. මෙතන මාර කලෙක්ෂන් එකක් තියෙනවා ගානක් පට්ටම අඩුයි. ගොඩක් අය තන දන්නවා. මම හිතන්නේ තන දන්නේ නැති කට්ටියට මම පල්ලෙහාන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තන දාන්නම්. ඊට අමතරව අපි අවුරුදු 5කට විතර කලින් කරපු වීඩියෝ එකේ ලින්ක් එකක් දාන්නම්. ඒකත් ගිහිල්ලා බලන්න. දැන් බලන්න මේකලා ගේජස් තියෙනවා, බෑග්ස් තියෙනවා, එතකොට ෂූස් තියෙනවා, ඕන විදිහක ෂූස් තියෙනවා, ලෙදර් ෂූස් තියෙනවා, ඔෆිස් ෂූස් තියෙනවා, ලේඩීස් ලගේ ස්ලිපර්ස්, ඔෆිස් ෂූස්, පොඩි අයගේ ෂූස් ඔක්කොම සාමාන්‍යයෙන් රුපියල් 500 600 ඉඳලා රුපියල් 3500 4500 6000 වෙනකන් තියෙනවා. අතරින් උඩට නම් ෂූස් ගණන් නැතුව ඇති අනිවාර්යෙන්. මොකද මම දැක්කෙත් නෑ, මට සාමාන්‍යයෙන් අහන්න ලැබුණෙත් නෑ ඊට වඩා ගණන් ෂූස් මෙතන තියෙනවා කියලා. සාමාන්‍ය එකම මොඩල් එක එකම වර්ගයේ ලොකු ෂොප් වල තියෙනවා. මෙතන ගොඩක් චීප්. මේක නුවර පොලිසිය ළඟ කෝවිල තියෙනවා. කෝවිලට පාර අනිත් පැත්තෙන් මේක තියෙන්නේ. ගෙදරක තියෙන සපත්තු ගෙදර කියලා කොතනද කියලා ආවම හැමෝම දන්නවා. හැමෝම පෙන්නනවා නුවර සපත්තු ගෙදර තියෙන්නේ කොතනද කියලා. හොඳ කලෙක්ෂන් නැතිව බලන්න 1950යි 1250යි මේ සුදු ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ මේ ගෙදර ෂොප් එක කරන අයියා. අපිට අයියා වුණාට සමහර විට ඔයාලට අංකල් වෙන්නේ නැති. එක කමන්නේ. හරිම හොඳ මිනිස්සෙක්. ඔෆිස් යන්න ෂූස් ගන්න, බෑග්ස් ගන්න, ඒ වගේ දේවල් වලට මෙතෙන්ට ගිහලා පොඩ්ඩක් try කරලා බලන්න. අපි කිව්වේ කියලා කියන්න. හොඳට සලකනවා. කිව්වත් නැතත් හොඳටම සලකනවා. බලන්න ගානත් ගොඩක් අඩුයි. ඔයාලා ගිහලා try කරලා බලන්න. ගියා කියලා පාඩුවක් වෙන්නේ නැහනේ.